ටැක්ස් පේමන්ට් එකක් සිදු කරන්න අවශ්‍ය වන පේමන්ට් වවුචර් නම්බර් එක නැත්නම් ඩින් නම්බර් එක ගන්නේ කොහොමද කියලා අපි බලමු. e-service යටතේ access to e-service ක්ලික් කරාම ඔයාලට මේ ලැබෙන ඉන්ටර්ෆේස් එකේ පහළ තියෙනවා payment voucher number කියන මෙන්න මේ ඔප්ෂන් එක. මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ ආකාරයේ ඉන්ටර්ෆේස් එකක් ලැබෙනවා. මේකේ search paying slip කියලා තියෙනවා. මෙතන ඔයාලගේ TIN number එක ඇතුළත් කරන්න. ඇතුළත් කරලා tax type එක යටතේ අවශ්‍ය tax වර්ගය තෝරන්න. මම මෙහිදී CIT කියන එක තෝරනවා. ඊට පස්සේ payment type එක යටතේ self assessed ද non self assessed ද කියන එක තෝරන්න. මම මෙහිදී self assessed කියන එක තෝරනවා. ඉන් අනතුරුව taxable period එක තෝරන්න ඕනේ. මම මෙහිදී 24 25 වර්ෂයේ ඩින් නම්බර් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ 24 25 ෆයිනල් පේමන්ට් එක නැත්තම් 24 25 4 කියන පීරියඩ් එකට අදාළව ඩින් නම්බර් එක තමයි මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම පීරියඩ් එක තෝරලා මෙතන තියෙන ඉංග්‍රීසි අක්ෂර ටික ටයිප් කරනවා. ටයිප් කරලා සර්ච් කරනවා. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 24 25 වර්ෂයට අදාළව CIT එකට අදාළව ලැබිලා තියෙන DIN numbers මොනවද කියලා. මෙතන පීරියඩ් 4ටම නැත්නම් 24 25 1 2 3 4 කියන පීරියඩ් 4ෙම DIN numbers ටික තියෙනවා. මට මෙහිදී ඕනෙන්නේ 24 25 4. එතකොට ඒකේ due date එක 25 5යි 15. එතකොට මේ DIN number එක යොදලා තමයි මම මගේ tax payment එක සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලටත් ඔයාලගේ tax type එක තෝරලා DIN number එක නිවැරදි ඇතුළත් කරලා මෙන්න මේ ආකාරයට අවශ්‍ය DIN number ලබා ගන්න හැකියාවක් තියෙනවා.